තාක්ෂණයට කැමති ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් කේෂර් YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ෆෝන් එක හදිසියෙවත් නැති වුණොත් එහෙම කන්ටැක්ට් වලට මොකද වෙන්නේ? ඉතින් ගොඩක් වෙලාවට දැන් ඉන්න ගොඩක් අය ඉතින් SIM එකට තමයි ඔයාලගේ තියෙන කන්ටැක්ට් සේරම සේව් කරන්නේ. එතකොට ෆෝන් එකනේ ෆෝන් එක ඇතුලේ SIM එක තියෙන්නේ. ෆෝන් එක ඇතුලේ SIM එකක් නැති වෙනවා. එතකොට SIM එක කැන්සල් කරලා SIM එක ආයෙ අලුතෙන් හදලා ලොකු වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දන්නවා SIM එකට කන්ටැක්ට් සේව් කරද්දී සේව් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතනින් එහාට ලිමිට් කන්ටැක්ට් සාමාන්‍යයෙන් අපි 250ක් වගේ තමයි මට මතක විදියට. ඒත් මෙතනින් එහාට අපිට SIM එකට කන්ටැක්ට් සේව් කරන්න බෑ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එකට අපිට කන්ටැක්ට් සේව් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා SIM එකේ තියෙන ලිමිට් එක ගියාම ගොඩක් අය කරන්නේ ෆෝන් එකට කන්ටැක්ට් සේව් කරගන්නේ. එතකොට තමයි ෆෝන් එක නැති වුණාට පස්සේ අන්තිමට කන්ටැක්ට් එකක්වත්ම නැහැ. ඉතින් අත්‍යවශ්‍ය කන්ටැක්ට් එකක්වත් අපිට අරගන්න විදිහක් නැහැ. ඉතින් මේකට තියෙන එකම විසඳුම තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවිල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකට කලින් වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් වීඩියෝ එකට ලයික් සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවෝ ඉතින් මේකට තියෙන එකම විසඳුම තමයි ඔයාගේ කන්ටැක්ට් සේරම Gmail account එකකට සේව් කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එක නැති වුණත් SIM එක නැති වුණත් ඔයාලට පුළුවන් වෙනත් ෆෝන් එකක් පාවිච්චි කරලා ඔයාගේ Gmail account එකට log වෙලා කන්ටැක්ට් සේරම ටික අලුත් ෆෝන් එකට අරගන්න. ඒ වගේම තමයි ඔයාලට මේකේ තියෙන ලොකුම වශය Gmail account එකට කන්ටැක්ට් සේව් කරනකොට කිසිම ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් කන්ටැක්ට් 5000ක් 6000ක් උනත් Gmail account එකට ලේසියෙන්ම සේව් කරගන්න. ඉතින් එතකොට ඔයාගේ කන්ටැක්ට් නැති වෙන්නේ නැහැ. අනිත් එක තමයි අන්ලිමිටඩ් කන්ටැක්ට් සේව් කර ගැනීමේ හැකියාවකුත් ඔයාලට තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම ආරක්ෂාකාරී වැඩක් තමයි Gmail account එකක් හදලා ඒකට ඔයාගේ තියෙන කන්ටැක්ට් ටික සේව් කරගන්න. ඉතින් දැනට ඔයාගේ ෆෝන් එකේ තියෙන කන්ටැක්ට් ටික උනත් ඔයාලට සේව් කරගන්න පුළුවන් Gmail account එකකට. ඉතින් මේක තමයි අද වීඩියෝ එකෙන් අරන් ආව වටිනම දේ. හරි යාළුවනේ ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද ඔයාගේ ෆෝන් එක නැති වුණත් ඔයාලගේ කන්ටැක්ට් ලේසියෙන්ම ආයෙත් ලබා ගන්න කියලා. ඉතින් වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝස් දිගටම බලන්න කැමති නම් දැන් වීඩියෝ එකට තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යෙන් වීඩියෝ ගැන අදහස් පල්ලෙහාක විශේෂයෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු හැමදේම පල්ලෙහාන් කමෙන්ට් කරනවා මම ඔක්කොම රිප්ලයි කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම ජය වේවා. Yeah.